සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් අද මම ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවේ අකී බබයි මමයි හදපු තෙල් රොටි රෙසිපිය ගැන. ඉතින් ඔන්න අකී බබත් එක්ක මම ආවා තෙල් රොටි හදන්න. ඉතින් බලන්නකෝ එයාට ලුණු පොල් කට්ට අහුවෙලා හොරෙන් ලුණු කනවා. බැරිම තැන මම ඒක අරන් තියුවා උඩින්. බලන්නකො ඉතින් එයා දාන හොර හිනාව. ඉතින් බලමු අපි දැන් මේක කොහොමද හදන්නේ කියලා. මම මෙතනට ගන්නවා පාන් පිටි ග්‍රෑම් 750. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට මේකට ලුණු එකතු කර ගන්නවා. ඊස්ට් යෝගට් හැඳි කාලක් එකතු කර ගන්නවා. ඊට පස්සේ බිත්තරයක් මෙන්න මේ වගේ කඩලා අරගෙන මේක හැන්දකින් හරි ගෑරුප්පුවකින් හරි මෙහෙම ගසලා ඒකත් එකතු කරගන්න. දැන් මම මෙතනට එකතු කරගන්නවා බටර් ග්‍රෑම් 50. දැන් මේ ටික හොඳට කලවම් කරගෙන වතුර ටික ටික එකතු කරලා මේක බෝලයක් ආකාරයට වෙනකන් හොඳට අනා ගන්න ඕනි. ඉතින් අපි මෙතනදී පොල් රොටි අනන පදම වගේ තමා මේ රොටි එකෙත් පදම ගන්නෙ. ඉතින් මම මෙන්න මේ වගේ හොඳට මේක අනාගෙන හදා ගන්නවා. මෙන්න මේ වගේ තමා අවසානයට එන්නේ බෝලයක් ආකාරයට හදාගෙන මේක පැය 4ක් වගේ පිපෙන්න තියන්න ඕනි. ඉතින් පිපෙන්න තියෙන වෙලාව වැඩි වෙන තරමට මේ රොටි එකේ රස වැඩි. ඉතින් මම පැය 4කට විතර පස්සේ තමා මේ ගත්තේ. දැන් ඉතින් මේක නැවත පොඩ්ඩක් අනලා අපි මේකේ චූටි බෝල කඩාගමු. මේ වගේ මම පොඩි බෝල ඔක්කොම ටික කඩා ගන්නවා. ඊළඟට මෙන්න මේ වගේ තැටියක් අරගෙන ඔයාලා ඒකේ තෙල් චුට්ටක් ගාලා රොටිය මේ වගේ තුනී කරගන්න. තුනී කරලා හතර පැත්තෙන්ම නමලා නැවත මේක බෝලයක් ආකාරයට සකස ගන්න. ඒ වගේ අර බෝල ඔක්කොම ටික හදාගන්න. එතකොට අර පරාට වගේ තෙල් රොටි එකේ ලේයර් හිටිනවා. එතකොට රස වැඩි. පිටි එකට ගුලි ගැහෙන්නේ නැහැ. ඔක්කොම රොටි ටික ඒ වගේ හදාගෙන මෙන්න මේ වගේ සෝස් පෑන් එකකට තෙල් ටිකක් තියලා රත් වුණාට පස්සේ රොටි තුනී කරගෙන මේ වගේ තෙල් එකට එකතු කරන්න. රන්වන් පාටට බැදුනට පස්සේ මේක අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් හොඳට බැද ගන්න. ඔක්කොම රොටි ටික ඒ වගේ බැද ගන්න. ඉතින් මේකේ කන්න මස් හොදි එක්කත් පුළුවන්. ඔයාලට නැත්තම් අලයි බිත්තරයි එකතු කරලා හදන රෙසිපි එකනොත් පුළුවන්. ඉතින් ඇත්තටම මේක රසම රස රොටි වර්ගයක්. ඔයාලත් හදලා බලන්න. ඉතින් මේ තියෙන්නේ අන්තිමට හදාගත්ත රොටි ටික. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.